Sirasa Dancing Star Journey of the Finalists. අයිබෝවන් කොහමද මම හිතනවා ගොඩක් සතුටින් ඉන්නවා කියලා මාත් ගොඩක් සතුටින් ඉන්නේ ඒක තමයි මේ විශේෂත්වය කියලා කියන්නේ ඇත්තටම කතාවක් ලියවෙන්නේ ගොඩක් කරලා වචන වලින් මේක අපි දන්නවා හැබැයි එක පිරිසක් හිටියා දැන් මාස ගානකට කලින් ඒගොල්ලෝගේ කතාව ඒගොල්ලෝගේ ස්ටෙප් වලින් ස්ටෙප් කිව්ව ගමන් අනිවාර්යෙන්ම දන්නවා ඒ තමයි සිරස ඩාන්ස් ස්ටාර්. සිරස ඩාන්ස් ස්ටාර් කියලා කියන්නේ තවත් එක ෆයිනල් එකක්වත් තවත් එක මේ ඩාන්සින් තරගයක්වත් නෙවෙයි. ඒකට විශේෂයක් තිබ්බා. ඇත්තටම කිව්වොත් මේක ඇවිල්ලා පිරිසකගේ විතරක් නෙවෙයි බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ගේ ජීවිතය වෙනස් කරපු ලස්සන ජර්නි එකක්. හරියටම සතියකට කලින් මෙතන මොකද උනේ? මෙන්න මේ තන හිටියා මේ ස්ටුඩියෝ එක ඇතුළේ හිටියා දහස් ගානක ආදරණීය සිරස ටීවී ප්‍රේක්ෂකයෝ. ඒ වගේම තමයි සජීවීව බලාගෙන හිටියා ලක්ෂ සංඛ්‍යාත සිරස ටීවී ප්‍රේක්ෂකයන් වගේම ලංකාවේ ඉන්න අය වගේම ලෝක වටේම ඉන්න කට්ටිය. ඒ තමයි සිරස ඩාන්ස් ස්ටාර් අවසන් මහා තරගය. අන්න ඒ කට්ටිය අද ඇවිල්ලා ඉන්නවා මෙතන. කවුද ඇවිල්ලා ඉන්නේ? ටීම්ස් 6ක් එක්ක තව එක ටීම් එකක් ඇවිල්ලා ඉන්නවා. ටීම්ස් 6 දැන් දන්නවනේ ෆයිනල් හිටපු කට්ටිය කියලා. අර එක ටීම් එකක් කියලා කිව්වේ. ඒ තමයි most popular dancing team එකට බවට පත් වුණ ටීම් එක. ඒකට 7යි ටීම්ස්. හැබැයි 7ත් එක තව දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ දෙන්න ගැන කියන්න කලින් මම ඉස්සෙල්ලා ටීම්ස් 6 අඳුරලා දෙන්නම්කෝ. Dance Star Journey එකේ වෙන්න winning team එක. මෙන්න ඉන්නවා මේ පැත්තෙන් කුසලානෙත් එක්ක Dance Flame. අයිබෝත්. දැන් වින. ඔන්න ට්‍රෝෆි එක ළඟම තියෙනවා. දැන් තව ට්‍රෝෆි එකක් ගියානේ. හීනයක් ඇතුලේ හීන දෙකක්. ඒ තමයි most popular ජනප්‍රියම ටීම් එක. මෙන්න ඉන්නවා සම්මානෙත් එක්ක තාඩියන්ස්. ඒ වගේම තමයි දැන් ඉතින් ඔක්කොමලා විනර්ස්ලා තමයි. මේ පැත්තෙන් ගත්තාම අපි පළවෙනිම ගම මෙන්න මේ පැත්තෙන්. මෙන්න ඉන්නවා Secret Squad. අයිබෝන්. හිනාල ඉන්නව සෑල්ලියක ඉන්නවනේ. ඊට එහා පැත්තෙන් ඉන්නවා SLE Rhythm. හිනාල ඉන්නේ දත් ටික දාගෙන ඉන්න හොඳයි හිනාල ඉන්න. එහා පැත්තේ අයිනෙම් ඉන්නවා IDS කවල් ගැම්මෙන් ඉන්නේ. ඊට පොඩ්ඩක් මෙහා පැත්තෙන් ඉන්න අද දවසේ ඉන්න එකම තරුණිය CS crew එකේ අයිබෝන්. මෙන්න මෙහා පැත්තෙන් ඉන්නවා අර අමුතු ලස්සන සර් ඉන්නවා. ඒ තමයි ෆ්ලෝ ඩාන්ස් crew එක. අයිබෝන් කොහමද? හරි. දැන් මේ 6 හරිනේ. 6 හරි 7 හරි. ටීම්ස් 7ක් හරි. දැන් මේ වැඩේ ඇතුලේ ටීම්ස් 42ක් හිටියා මේ ජර්නි එක ඇතුලේ. ටීම්ස් 42 හැමින් ඇවිල්ලා ටීම්ස් වලට ඇවිල්ලා හැමින් ඇවිල්ලා අන්තිම ටීම්ස් 6 දක්වා රැගෙන ආවා. අන්තිම ටීම්ස් 6ත් එක්කම ජයග්‍රාහී එක ටීම් එකක්. ඒ ඔක්කොත් එක්කම ජජස්ලා හිටියා, ප්‍රසන්ටර්ස්ලා හිටියා. හැමෝම ඉන්න අතරතුරේ තව දෙන්නෙක් හිටියා. ඕන වෙලාවට තමයි පේන්නේ ගොඩක් වෙලාවට පේන්නේ නැහැ බෑක් ස්ටේජ් එකට වෙලා බලාගෙන ඉන්නවා රිහර්සල්. එතකොට දන්නවා කීයද කවුද මේ කියලා. ඒ තමයි මෙන්න ඒ දෙන්නත් ඇවිල්ලා ඉන්න බොහොම ආදරෙන් යුතුව අපි අද එකතු කරගන්නවා. ලසන්ත ප්‍රමුදිත අයිබෝන්. අද නිදාසේ අද නේද නිදාසේ කතා කරන්නේ. නිදාස් වෙලා ඉන්නේ. ඒ වගේ තමයි රමෝත් මාලක. අයිබෝන්. රමෝත් අද වැඩිපුරම කතා කරනවා. අද මොකද නිදාසේ ඉන්නේ. රමෝත් වැඩ ගොඩක් අස්සේ හැමෝම වැඩ ගොඩක් අස්සේ හරි අඩුවෙන් තමයි කතා කරන්නේ. හරි. පළවෙනියටම අපි මේ පැත්තට ගියොත් එහෙම. මොකද හිතෙන්නේ? දැන් සතියක් මේ වැඩේ ඉවරලා හැමෝම කතා කරනවා. තව ප්‍රතිචාර එනවා ඇති. මොකද දැනෙන්නේ? ලොකු ජර්නි එකක් අපි අවසන් කරා. හැබැයි ඒ ජර්නි එක ඉවරුණා නම් රාත්‍රී 10:30ට. රාත්‍රී 10:31 ඉඳලා මේ ටීම් 6ත් එක්ක ඔයගොල්ලොත් වැඩ පටන් ගන්න තියෙනවා. අනිවාර්යයෙන්. ඉවරයි වුණාමත් පොඩි දුකක් ආවා. මොකද අපි සෑහෙන බිසි එකේ රමෝත්ලා අපි ඔක්කොම මේ ක්‍රූ එක ඕගොල්ලෝ අපි හැමෝම මේ ඩාන්සර්ස්ලා ඔක්කොම මාර බිසි එකේ සුන්දර ගමනක් ගියේ. අපි එකාට එක උදව් කරගන්නවා. ඉතින් මං වෙනදට දකින්නට වඩා මේගොල්ලෝ තරඟේ තමයි ඉන්නේ. මේගොල්ලෝ මාර යාළුවෝ වගේ ඉන්නේ හිටපු ගමන. පොරකනවා වගේවත් දකින්න. ඒ වගේ මාර ජොලියෙන් තමයි හිටියේ පොරකනවා කියන්නේ. හැපි එකට ඉතින් ඔය සෙල්ලම් කරනවා තාම පොඩි උන්ගේ ඒ වගේ තිබ්බ දේවල්. ඉතින් හරි සුන්දර හැම තිස්සෙම මම දකින්න දෙයක් තමයි මම ගොඩක් රියැලිටි ෂෝ වල වැඩ කරලා තිබ්බා. ඉතින් මම දකින්න දෙයක් තමයි මේ සමගිය. එන්නේ ඒක මාර බැඳීමක්. දැන් අදට ආවහම උනත් දැන් සාමාන්‍යයෙන් තියෙනවනේ ෆස්ට් ප්ලේස් ගත්තාන් පස්සේ ඊට පස්සේ අනිත් කට්ටිය පොඩ්ඩක් පොඩි මේවෙක එහෙම එකක් උන්ට මතකත් නෑ වගේ. ඔක්කොම සෙට් එක දිල්ල වගේ තමයි ඉන්නේ. එහෙම තමයි ඉන්නෝනේ. මේ දැන් ඉන්න එපා නිකන් ගෙදරට ආවගේ ඉන්න. ගෙදර ඉන්න වගේ මෙතන හැසිරෙන කරුණා කරලා. හරිද? දැන් මේ මාරයි අපි සිරස ඩාන්සින් එහෙම ඉන්නවා. හොඳට ඉන්නෝනේ. රමෝත් මොකද හිතෙන්නේ දැන් ලේසි නෑ. ඔයාගේ ජර්නි එකෙත් මේ වගේ වැඩසටහන සම්බන්ධ වෙලා තියෙනවා. මම හිතනවා මේක හරි වෙනස් වැඩක් කියලා. මොකද හරි ලස්සන මූණු ටිකක් ඉන්නේ. ලස්සන ළමයි ටිකක් එක මේ වැඩේ පටන් ගත්තේ රමෝත්. මොකද අදහස වගේද? සතියයි වැඩේ ඉවර වෙලා. මොකද ප්‍රතිචාර? පොරකන එක තාම පොරකනවා. මේ පැත්තේ තාම වැඩිපුර. මේ ඉතින් හොඳයි කියන්නේ දැන්
එතන නිකන් ඉස්කෝලයක් වගේ තමයි. ගොඩක් දැන් මේ ඩාන්ස් ඔක්කොම යාලා ටීම් වල කට්ටිය ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඉගෙනගත් දේවල් එක්ක යාලගේ ඩාන්ස් ජර්නි එක ඉස්සරහට හොඳට අරන් යන තමයි. ඉතින් දැන් තමයි ගේම පටන් ගන්න. ඔව් ඒක එදා රාත්‍රියේම ගේම පටන් ගත්තා වැඩේ. නේද? දැන් ගොඩක් කරලා අපි දැකලා තියෙන වැඩසටහනක් ඉවරුණ ගම ඔක්කොම විසිරිලා ගියා. හැබැයි මං හිතන්නේ ඔයගොල්ලෝට එන කෝල්ස් තව මේගොල්ලන්ගේ නැවතිලා නැහැනේ. සර් මොකද අපි කරන්න කියලා අහනවා එතන කෝල් කරලා. දැන් මේ ටීම්ස් අතර අන්‍යෝන්‍ය බැඳීම් වැඩි වෙලා තියෙනවා. මේ ටීම්ස් විතරක් නෙවෙයි ටීම්ස් 42ම නේද? ඇයි hina ඉන්නේ පැත්තේ? මේ පැත්තේ වැඩි අපි කතා කරමු. රයිට් දැන් වින මේ හීරට යන්න තමයි දැඟලුවේ. මේ ට්‍රෝෆි එක ගෙදර ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අඩුම වයසේ ඉන්න ටීම් ලීඩර් මේ වැඩේ ඇතුලේ හිටපු. හරිද? වයසද මං කියන්නේ අඩුම වයසේ මෙයා ඉන්නේ. මොකද හිතුනේ ටීම් එකක් එක්ක මේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉස්සර මේ ට්‍රෝෆි එක ගද්දි මොකද හැඟීම අපිට කියන්න? පට්ට සතුටුයි. පට්ට සතුටුයි සරලව මොකක් පට්ට සතුටුයි. කොහමද ආපු ජර්නි එක? ජර්නි එක ගැන ගොඩක් ප්‍රවුඩ්. මොකද අපි මම දැනට ක්ලාස් ස්ටාර්ට් කරලා තාම අවුරුද්දක් වගේ වෙන්නේ. ඉතින් ඒ කාලය තුළ තමයි මේ ක්‍රූ එක හදාගත්තේ. ඒකෙන් බිල්ඩ් අප් කරගෙන අපි ගොඩක් මම මේ කම්පිටිෂන් එක මට ගොඩක් නොලෙජ් එක මම එකතු කරගත්තා. ස්පෙෂලි තෑන්ක් කරන්න අපේ කන්සල්ටන්ට්ලා. මොකද ටීම් එකෙන් ටීම් එකට යොච් මේකට එන්න ඕනේ මේ විදිය මේ වගේ ඩීටේල්ස් ඔන් ඩීටේල්ස් කියන්නේ අපිට මේ බෙන් කරන විදිය පවා හැමතිස්සෙම ඩීටේල්ස් පවා කියලා දීලා තියෙනවා. ඉතින් එතන ඉඳන් මේ ආපු ජර්නි එක ගැන ගොඩක් ප්‍රවුඩ්. අද ගොඩක් සතුටුයි මේ ඉන්න තැන ගැන. එක කිරුළකට සටන් වදිද්දී තව පිරිසක් හිටියා. පළවෙනිට මට මතකයි ඒගොල්ලෝ මේ ස්ටේජ් එකට එද්දි බෑක් ස්ටේජ් එකට එද්දි ඒගොල්ලෝ දේශීය නර්තනයත් එක්ක වැඩේට ආවේ. ගොඩක් කට්ටිය කතා කරා මේ මොකද්ද මේ සිරස කරන්න යන්නේ මේ හිප් හොප් කල්ට් එකක් හදන්න යන්නේ මොකද්ද මේ දේශීය නර්තනයට වෙන්නේ. එහෙම කතා කරපු පිරිසකුත් හිටියා. හැබැයි දැන් ෆයිනල්ස් එද්දී හැමෝම කතා කරනවා නෑ අපිට දැන් තමයි ඕගොල්ලොන් දැක්ම තේරුණේ කියලා. අපි කවදාවත් දේශීය නර්තනයේම පාගන්නේ නෑ. නේද ලසන්ත? අපි අනිවාර්යෙන්ම ඒක පාදක කොට ගනිමින් ඒක බේස් එකේ තියාගෙන අපි හිප් හොප් අරන් යනවා. මේක හිප් හොප් කියලා කියන්නේ දේශීය නර්තනයේ වගේම වෘත්තීමය මාර්ග උපදේශනයක්. එක කිරුළකට තරඟවදිද්දී එක තැනකින් මේ ටීම් එකට අයින් වෙන්න සිද්ධ වුණා. ඒ තමයි හොරනල තාදියන්ස්ලා. හැබැයි අතහැරියද වැඩේ? නෑ. මෙන්න පොපියුලර් ඇවෝඩ් එකක් දිනා ගන්නවා. මොකද අදහස? ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද මේ අර කිව්වා වගේ මේ හිටපු මං හිතන්නේ අන්තිම වෙනකන් හිටපු ට්‍රැඩිෂනල් ටීම් එක. ඉතින් එහෙම වෙලා ඉතින් අපි ගේම අතහැරියේ කොහොම හරි හිතුවා අර වින වෙන්න බැරි වෙයි. නමුත් මේකට කොහොම හරි සටන් කරනවා කියලා. ඉතින් ඒ වගේම අපිට ලංකාව පුරා විසිරෙන ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය හම්බුණා. ඒකත් එක්ක ඉතින් අපිට most popular කිරුළ හම්බුණා. පළවෙනි ඇක්ට් එක කරලා ඇවිල්ලා ලකුණු අඩු වෙලා දුෂ්යන්ත් ලකුණු 10ක් දුන්නාම බෑක් ස්ටේජ් එකේ අඬපු විදිහ මම දන්නේ. 10ක් හම්බුනේ. අයියා අපි මොකද කරන්නේ දැන්? හැබැයි තාදීස්ලා වැඩේ අතහැරිලා තාදීස්ලා දිගටම වැඩේට ගියා. කොච්චරද ගියා කිව්වොත් දැන් තාදීස්ලා අඳින විදිහත් වෙනස්. ඒක හිප් හොප් සීන් එකේමයි ඉන්නේ. වෙනසක් වුණානේ? ඔව් ඒ කියන්නේ වෙනස උන් නැත වැඩක් නැහැ. අනිවාර්යෙන්ම. ඒක නිසා ඩාන්ස් ස්ටාර් කිව්වොත් හොඳ උදාහරණයක් වෙන්න පුළුවන් තාදීස්ලා. රයිට්. දැන් ඔන්න ටීම්ස් අය යනවා. ෆයිනල්ස් ආවා කියන්නේ වෙන කතාවක්. මම ෆයිනල්ස් හිටපු පිළිවෙටම ගියොත් එහෙම සීක්‍රට් ස්ක්වාඩ් තමයි පළවෙනියටම මේ වැඩේ ගැම්ම දුන්නේ. යුරේනි ගොඩාක් ආසාවෙන් හිටිය බලාගෙන මොකද්ද දෙන ඇක්ට් එක කියලා. මොකද හිතුනේ ෆයිනල්ස් ආවා. ඒ ජර්නි එක ගැන අපි කතා කරමු. ජර්නීගේ ගොඩක් කියන්න ඕනේ මේකෙන් ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ මේක අපේ ටීම් එක ඒ කියන්නේ බ්‍රේකින් කියන කල්චර් එකේ බ්‍රේකින් කියන ස්ටයිල් එකේ ටීම් එකක් ෆයිනල් ආපු වතාව තමයි මේ කියන්නේ. වෙන එක කම්පිටිෂන් එකකවත් බ්‍රේකින් ක්‍රූ එකක් ෆයිනල් ඇවිල්ලා නැහැ. මිනිස්සු දැකලත් නැහැ බ්‍රේකින් කියන ස්ටයිල් එකේ කවුරුත් ෆයිනල් වෙනවා. ඉතින් ඒක ලොකු වින් එකක් එහෙම වුණොත්. ඉතින් මාර යාලු සෙට් එකක් සෙට් වුණා. කට්ටියක් එකතු වුණා මේ එහා පැත්තෙමින්. හරිද? එසෙලි රයිතම්ලා. එක විලාසිතා දානවා. එක හිනාවල් තියෙනවා. වෙනස් වෙනවා කාලෙන් කාලෙට. කොහොමද දැන් ගැම්ම කොහොමද මේ විදිහේ දැන් දැනෙන විදිහ මොකද මේ විදිහ? ලොකු ගැම්මක් තියෙනවා. ඒ ගැම්මත් එක්ක මේ වැඩේ ලේසි නෑනේ. ලකුණු අඩු වෙනවා, දුක හිතෙනවා, අඬ ඉන්නවා, වැටිලා ඉන්නවා, අප්සෙට්. හැබැයි ෆයිනල් වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඔව් ඇත්තටම සතුටුයි ෆයිනල් වෙනකන් ආපු එක ගැන. ඉස්සර ලොකු වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා ඉතින්. දැන් මොනවද අනිත් කට්ටිය කියන්නේ දැන් ඉතින් මොන වගේ දෙයක් කරමු කියලාද අපි කියන්නේ? ඉස්සරහට වැඩ ටිකකින් බලා ගන්න පුළුවන් ඉස්සරහට රයිට් ටීම් එක. බලමු ඉතින් ඉස්සරහට. රයිට් බලමු තමයි ඉස්සරහට. දැන් මේ ප්‍රේක්ෂකත් බලනවා ඇති. හරිද? සතියකට කලින් උත්කර්ෂ රාත්‍රියක්. මෙතනින් එහාට මොකක්ද වෙන්නේ? දැන් අපිත් බලාගෙන ඉන්න සිරස මෙතනින් එහාට මොනවද කරන්නේ? ලස්සන කන්දකට අපි අරන් ආවා. එක තැනකට කට්ටිය අරන් ආවා. නේ? පෝෂණය දුන්නා. කන්සල්ට් කරා, ජජස්ලා කරා, වර්ක්ෂොප් තිබ්බා. මොනවද කරේ?
නේද? ඕගොල්ලොන්ගේ ප්‍රොෆයිල්ස් මුළු රටට මුළු ලෝකෙටම වෙන්නවා. හැමෝගෙම හිතේ තියෙන සමහර කලට ඕගොල්ලෝ හම්බුන්නේ නැති ප්‍රේක්ෂකයෝ ඉන්නව බලාගෙන. පොඩි කට්ටිය විශේෂයෙන් IDS ලට එහෙම ෆෑන්ස්ලා ඇති. මොකද හිතෙන්නේ දැන් මොනවද වැඩක් කර මේ ඇවිල්ලා ලංකාවේ නෙවෙයි කොහොද හිටිය රට? කුවේට් වල ඉඳලා මේ වැඩේටම ඇවිල්ලා අය කුවේට් යන්න නැතුව මෙහෙ ඉන්න නේද ලෑස්ති දැන්? ඔව් යන්නේ දන්නේ 2007 ආවේ ඉතින් දිගටම හිටියා ඩාන්සින්ම තමයි ලයිෆ් එක. දැන් මොනවද වෙන්නේ? ඉතින් IDS ගැන කියනවනම් ඇත්තටම දැන් සිරියස් ඩාන්ස් ස්ටාර් පටන් ගත්ත ගම අපි හිතුවා හරි හිප් හොප් කිව්වම හිප් හොප් වලින් යන්න පුළුවන් කියලා බට් ලක් එකක් හම්බුනේ තමයි පළවෙනි දවසේම ගෙදර යන්න හම්බුණා. මේ බට් යුනිවර්ස් එකෙන් like you know we get අපිට ආයි chance එකක් හම්බුණා. ඉතින් ඒ chance එකේ උඩරිම පුළුවන් තරම් හිප් හොප් වලින්ම අපි ඉස්සරහට ආවා ෆයිනල්ස් වලට. ඉතින් මම හිතනවා ලොකු තරගයක් දුන්නා. ඒ වගේම පොඩි අය ගත්තාම අපි ගොඩක්ම බේස් කරන්නේ කිඩ්ස්ලට. මම හිතනවා ෆවුන්ඩේෂන් එක එතන තමයි පටන් ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම වගේ ඉන්නේ ඩාන්සර්ස්ලා පොඩි ළමයි. ඉතින් හිප් හොප් තමයි මම උගන්වන්නේ. ඉතින් පොඩි අය ගොඩක් අපිට නැදී ක්ලාසස් වලට ගොඩක් කෝල්ස් ආවිලා තිනවා පොඩි කට්ටියට. ඉතින් මම හිතනවා අපි ජයග්‍රහණය කරා. ඉතින් තව ගමනක් තියෙනවා ඉස්සරහට යන්න. ඉතින් IDS එකෙත් එක්ක ඉවෙන්ට්ස් උත් තියෙනවා. ඒවත් එක්ක බලා ගන්න පුළුවන් වැඩ ටික. අනිවාර්යෙන්ම දැන් ඒ ලස්සන කතාවක්. පොඩි කට්ටිය ෆෑන්ස්ලා ඉන්නවා, පොඩි කට්ටිය ඉන්නවා. අපි දිනලා දැන් තියෙන්නේ. අපි දිනු. එක ජීවිතේ එක සීන දිනු. දැන් මෙතන ඇවිල්ලා ඉන්න කට්ටිය. හැබැයි අපි දිනන්නේ කවදටද? අපි දිනන්නේ මේ බලාගෙන ඉන්න අර පොඩි කට්ටිය ඉන්නවනේ කිව්වනේ. අන්න ඒ කට්ටියටත් අපේ දෙයක් දුන්නාට පස්සේ තමයි අපි දිනන්නේ. එදාට සමහරක් වෙලාවට ලසන්ත වයසට ගිහිල්ලා ඉන්න පුළුවන්. රමෝද් වයසට ගිහිල්ලා හැබැයි කතා කරන්න දෙයක් තියෙනවා අපිට. ඒ වයස නෑ මම කියන්නේ මේ සාමාන්‍ය ධර්මතාවය. යුනිවර්ස් කතාව කිව්වේ යුනිවර්ස් එකත් 1 2 3 කියලා chance දෙන්න දෙකයි දෙන්නේ. එකෙන් දැන් එකක් දීලා තියෙනවා ඒක අල්ලගෙන තියෙනවා. හොඳයි. right. flow. dance crew එක මොකද තත්ති? ඇත්තරම දුකයි. මොකද ඕ දුකයි. දුක කියන්නේ මාස ගණනාවක් පුරාවටම මේ ස්ටේජ් එක සිරසත් එක්ක ඉතින් අපි මේ සෙට් එකත් එක්කම හිටියේ. ඉතින් ෆයිනල් එක ඉවර වෙලත් මම ඇවිල්ලා මෙතෙන්ට බලලා ගියා ෆොටෝ එකකුත් ගහගෙන. ඉතින් ඇත්තටම දුකයි. ෆයිනල් එක අපිට ෆයිනල් එකට එන්න ලැබුණ එකම ජයග්‍රහණයක් කියලා මම හිතන්නේ. ඉතින් මෙතන පුටුවල වාඩිලා ඉන්න අපි ටීම්ස් 7 දෙනාම ඒ කියන්නේ දැන් මේ ලසන්ස රමෝද් අයියා නැතුව අපිට ලොකු වගකීමක් තියෙනවා මෙතන දැන් ඉස්සරහට ඉන්ඩස්ට්‍රිය වෙනුවෙන් ඩාන්සින් ඉන්ඩස්ට්‍රිය වෙනුවෙන් දෙයක් කරන්න. ඉතින් ලොකු වගකීමක් පිටිපස්සේ තියාගෙන තමයි අපි ඉන්නේ. ඉතින් හොඳ දේවල් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඔක්කොම එකතු වෙලා හොඳ දේවල් ටිකක් කරමු ඩාන්සින් ඉන්ඩස්ට්‍රිය වෙනුවෙන්. කොහොමද කෙල්ලෝ ටික CS ලා දැන් මේ වෙද්දි? කෙල්ලෝ ටික දැන් තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ. අන්න හරි. මොකද ග්‍රෑන්ඩ් ෆිනාලේ ඒක නෙමෙයි අපේ ෆයිනල් ටාගට් එක. එතනින් අපි දෙයක් ගන්න ඕනේ අපේ ලයිෆ් එක ඉස්සරහට. ඒ නිසා දැන් ටීම් 6ක් ෆයිනල් ආවා කියන්නේ ඒ ටීම් 6ටම ඒක තමයි එයාලගේ විනින් එක. එතනින් ඊට පස්සේ තමයි ජර්නි එක පටන් ගන්න. ඉතින් දැන් CS crew එකේ කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්නවා. කට්ටියම දැන් රෙඩි වෙලා ඉන්නේ මෙතනින් ඉස්සරහට ගමන ලස්සනට පටන් ගන්න. අපි හොඳ ගත්තා ඇඩ්වයිසස් ගත්තා. ලසන්ත සර් හිටියා, රමෝද් සර් හිටියා. අපිට හැමතිස්සෙම යාලා ළඟට අවිල්ලා ගිහුවා අපේ අඩුපාඩු මොනවාද? අපි හදා ගන්න ඕන මොනවාද? එතකොට මේ ටීම් ඔක්කොම එහෙමයි. අපි හැමෝගෙම ළඟට ගිහිල්ලා කිව්වා මොනවාද අපේ අඩුපාඩු තියෙන්නේ. එතකොට ෆයිනල් වෙද්දී අපි දන්නවා අපි කොච්චරද දේවල් කරන්න ඕනේ කියලා. එතකොට දැන් අපි සමහර තැන් පර්ෆෙක්ට් නෑ. අපි දැන් දේවල් පර්ෆෙක්ට් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. අපි දැන් මේ ඉගෙන ගත්ත දේවල් අඩුපාඩු අපිට හම්බුන දේවල් ෆයිනල් එනවා කියන්නේ ඒක තමයි ඉතින් ඒකම ජයග්‍රහණයන්නේ. එතකොට අපි ඒකෙන් ලොකු කරන් ඉන්නේ නැතුව අපි දැනගන්න ඕන එතනින් ඉස්සරහට තමයි වැඩේ පටන් ගන්න. එතනින් හැමීට ගමනක් යන්න ඕනේ. එතකොට සෙට් එක මම කියන්නේ දැන් ෆයිනල් ආපු කට්ටිය ෆයිනල් ආපු නැති කට්ටිය අපෙන් දේවල් ඉගෙනගෙන අපි දැනගන්න ඕන ඉස්සරහට හොඳ දෙයක් දෙන්න. රයිට්. දැන් හරිම සතුටුයි ඔයගොල්ලෝගේ තියෙන දැක්මවල් ගැන. පළවෙනි කතාව. දැන් අපිට තියෙන වගකීම තමයි මෙහෙම වැඩේ. දැන් මේ ඕගොල්ලොන්ට තියෙන ලොකුම වගකීම තමයි මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ. දැන් ඔන්න දැන් මේ ටයිම් එක වෙද්දි බලනවා අන්න
ෆයිනල් 6 එක අන්න ඉන්නවා පොපියුලර් අවෝඩ් එක වින් කරපු කට්ටිය. දැන් කන්සල්ටන්ට්ලා දෙන්නත් මෙතන ඉන්නවා. දැන් මෙතනින් එහාට මොකක්ද වෙන්නේ? අපි ජයගන්නේ 2026. 2026යි. ඒක තමයි අපි නම් කරා. ඒක තමයි ශ්‍රී පොප් අවුරුද්ද කියලා. අපි මේකෙන් හඳුන්වා දුන්න අපේ ප්‍රොඩක්ට් එකට තමයි ශ්‍රී පොප් කියලා කියන්නේ. ඕගොල්ලෝ දන්නවා මටත් වැඩිය හොඳට. ජපානට ගියෝ ජේ පොප් කියයි, කේ පොප් කියයි, කොරියාව පැත්තට ගියපුවාම නේද? පී පොප් කියයි නේද? ඔහොම තියෙනවනේ කතාවක්. හැබැයි අපිට මොනවද ගෙනියන්න පුළුවන් මේක හරහා? බලාගෙන ඉන්න කෙනෙක් කිව්වොත් දැන් අම්මේ මට තාත්තේ මට හිපොප් නටන්න ඕනේ කිව්වොත් තාත්තා ගන්න තීරණය මොකද්ද දැන්? අන්න ඒ තීරණයට ශක්තියක් වෙන්න ඕගොල්ලෝ වැඩක් කරන්න ඕනේ. ලංකාවේ ඈත දික්භාගේ ඉන්න කොළඹ ඉඳලා කිලෝමීටර් 200 300 600 ඉන්න කොල්ලෙක් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා හරි ඒ ගමේ හරි මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් කරලා හිපොප් නැටුවොත් ඒක ලොකු වෘත්තිමය මාර්ගෝපදේශනයක්. අර ලසන්ත කියනවා වගේ මතකද වා කිව්වා ඉස්කෝලේ සිලබස් වලටත් එන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ හිපොප් කියන එක. ඔයාලට ඒක ඇයි විශේෂයෙන් ඒ දේ හිතුනේ අනිවාර්යයෙන්ම? ඒක පොඩ්ඩක් කතා කරන්න කෙටියෙන්. එකක් මේ තරුණයෝ මාර අහිංසකයි. ඒ තරුණයාගේ ආරම්භය ගත්තොත් ඒ තරුණයා තරුණ අවදියට එන්නේ අවුරුදු 15 මං හිතන්නේ 16 පෙන්නෑන් පස්සේ ඉඳන් තමයි. එතකොට තරුණයෙක් අපි නිකන් සරලව කතා කරමු සෙට් එකේ ඉන්නවා. යාළුවෝ සෙට් එකක්. මෙතනින් මොකක් හරි දාමරික වැඩක් කරනවා. එතකොට අර ඉන්න අපි කියමු සෙට් එක ගමටම ගහලා මාර කොල්ලෙක්. එතකොට මොකක්ද වෙන්නේ? ඒ තරුණයා තව ටිකක් ඒ වගේ දේවල් තමයි කරන්න ගන්නේ. ඕකෙම මද්‍රව්‍ය පැත්තට ගත්තාමත් එහෙමයි. සරල එකේ අපි කතා කරොත් මේකට දෙකක් විතර බොන්න පුළුවන් ගාණක් නැතුව වගේ වුණොත් අන්න ඊට පස්සේ ඒ තරුණයා බලන ඒක තමයි මගේ වීරකම. ඉතින් මේ තරුණයෝ හරි අහිංසකයි. මේගොල්ලෝ ක්‍රීඩාවට කලාවට මේ දේවල් වලට යොමු වෙන්න ඕනේ ඔය චූටි කාලෙම. දෙමව්පියන්ගෙන් මං ඉල්ලා සිටිනවා ඒකට යොමු කරන්න. ඒ යොමු කරායන් පස්සේ ඒගොල්ලන්ට පාත් එකක් හැදෙනවා රයිට්. මට ඕනේ මේ මගේ යාළුවෝ ටික කිව්වා මම මාර ඩාන්ස් දැන් පාටි එක නැටුවේ වෙන්න පුළුවන්. මාර ඩාන්ස් ඉතින් මමත් එහෙම තමයි. මමත් එහෙම තැන් වලින් ආපු කෙනෙක්. ඉතින් මටත් එක ඒ කාලවල වල වර්ණනා කරාය මචං මරු ආම්බේ ඩාන්ස් එක. එහෙම කිව්වා මට ඉතින් මේක ආනේ මරුනේ. මම තව ක්‍රීඩාත් කරා. ඉතින් මට මේ දේවල් හරි සතුටෙන් කරගෙන යන්න පුළුවන් වුණා. මට දෙමව්පියෝ වටපිටාවේ මගේ අසල්වාසියුත් සෑහෙන උදව් කරා ගුරුවරු. ඉතින් ඒක නිසා මට හිතුණා මේක තමයි ජීවිතය කියලා. ඉතින් එහෙම ගියා මේ තරුණයන්ටත් ඔබතුමාලා දීලා තියෙන මේ වගේ හයියක්. සහ ඒක තුලින් එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඒ නැවතීම ඉතින් තමන්ගේ වෘත්තියක් වේ. නැවතීම නෙමෙයි ගමන් කිරීම. තමන්ගේ වෘත්තිය වෙන්න පුළුවන් නර්තනේ, වෘත්තිය වෙන්න පුළුවන් ක්‍රීඩාව. ඔන්න ඕක තමයි ඔතනින් තමයි හැදෙන්නේ. වෘත්තිය වෙන්න පුළුවන් මම අර ඉස්සෙල්ලා කියපු දේ. ඉතින් ඒ කියපු දේට වඩා මේ දේවල් වෘත්තිය වුණාම දෙමව්පියන්ට සතුටුයි. තමන්ගේ බිරිඳට සතුටුයි, දරුවන්ට සතුටුයි. ඉතින් මේක මාර වටින නෑදෑයන්ට සතුටුයි. දැන් ආස නැද්ද කියන්න මේ අපි දන්නවා මේ අයියව, අපි දන්නවා මෙයා, අපේ යාළුවෙක් මෙයා කියන්න ආසයිනේ. අර පැත්තෙන් ගියොත් නෑ අපි දන්නවා. ඉතින් ඒ වගේ තියෙනවා. මම මේ කාටත් මොනවත් කිව්ව නෙමෙයි. මේක බලන සෑම දිනෙටම දරුවෝ ඉන්න පුළුවන්, සහෝදරයෝ ඉන්න පුළුවන්. මේ රට ලස්සන කරන්න මේ දේවල් තමයි අවශ්‍ය අපිට. මේ දේවල් එක්ක යන්න ඕනේ. එතකොට මේ තරුණ පරපුර මේ ලෝකේ මේ මුළු ලෝකෙම ලස්සනයි. ඒ මොකද මේ ලෝකේ ලස්සන කරන්නේ සත්තුන්ට බෑ. ලෝකෙ ලස්සනයි තමයි සත්තුන්ට ඇති. සත්තුන්ගෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ ලෝකෙට. මිනිස්සුන්ගේ හානිය ඔක්කොම ටික සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මිනිස්සුන් හරියට අපි කන්ට්‍රෝල් කරගත්තොත් මුළු ලෝකෙම ලස්සනයි සුන්දරයි. රබෝට්ගේ ගන්න ඕනේ. රබෝට්ගේ පැත්තට යන්න ඕනේ. ඔයා වැඩ ටික පටන් ගද්දී එක ප්‍රශ්න ඉන්නේ නැති. කොහොමද ඒවට මුහුණ දුන්නේ? දැන් මේ පිටසටත් ওই විදිහට වෙනවා ප්‍රශ්න ටික දැන් හිට අනිද්දා. ඔව්. කොහොමද මේ නොසෙලී යන්නේ මේවා බින්දගෙන යන්නේ කොහමද? ඒක වචනෙන් දෙකකින් මට කියලා දෙන්න තංගා. දැන් සාමාන්‍ය අර තියෙනනේ පොඩි කාලේ ඩාන්සින් ගන්න පටන් ගත්ත ගෙවල් වලින් කියන දෙයක් තමයි නටලා කාටද හරි ගියේ කියලා. දැන් මේ ඉන්නේ? ඔව් ඒක තමයි. මේ අපි ඉන්නේ. ඒක මටත් ආව මුලින්. ඉතින් ඒක අභියෝගයක් කරගෙන කියන්නේ දැන් එහෙම මට කතා කරපු අපි කියන්නේ යාළුවෝම ලොකු අය කතා කරපු අය යාළගේ වෙඩින් වල ඩාන්ස් කරන කතා කරලත් තියෙනවා. ඒ යාළා මුලින් බැනලා නටලා කාට හරි ගියේ කියලා. ඒ වගේ තමයි කියන්නේ දැන් ඩාන්සින් කියන දේ අපි අර හරි මාර්ගය යන්න ඕන අනිවාර්යෙන්. කියන්නේ හිප් හොප් කියන්නේ හොඳ මාර්ගයක්. ට්‍රැඩිෂනල් කියන්නේ හොඳ මාර්ගයක්. අර ඒක හරි පැත්ත ගියොත් අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ ලිමිට් එකක් නැහැ මන්නම් කියන්නේ. කියන්නේ අපිට ලංකාවේ ඩාන්සින් කරලා ඉස්සරහට යන්න පුළුවන් හිප් හොප් වලින් රට ගිහිල්ලා පුළුවන් ලිමිට් එකක් නැහැ. හැම පැත්තෙම මෙහෙම තමයි. හැබැයි හරි මාර්ගය යන්න ඕන. හොඳයි. බොහොම ස්තුතියි. ටීම් 6, ටීම් 7 කන්සල්ටන්ට්ලා දෙන්න. මේ ඔයගොල්ලෝ දන්න කතාවක්. මට කියන්න නැති කතා ටිකක් මේ සෙට් එකට ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. බලලේවද ඕනද කියන්නේ කියලා.
මේ සිරස ඩාන්ස් ස්ටාර්. Sirasa Dancing Star, Journey of the Finalists. Sirasa Dancing Star, Journey of the Finalists. ඉතින් ඩාන්ස් ස්ටාර්වලට ඇවිල්ලා ඒ ෆස්ට් රවුන්ඩ්ස් වල ඉතින් අපි ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක මම හිතනවා ඒගොල්ලන් කිව්වා ඉස්සලාම හිප් හොප් වලට තමයි. ඉතින් මං හිතුවා අනිවාර්යෙන් අපිට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා. මොකද හිප් හොප් කියන්නේ අපේ ලයිෆ් එක. අපි අයිඩියස් ගත්තාම ගොඩක් හිප් හොප් වලට තමයි ලැබි. ඉතින් ඩාන්ස් ස්ටාර් වලට අපි ඇප්ලයි කරා. ඉතින් සීරියස් ඩාන්ස් ස්ටාර් එකේ ඔඩිෂන්ස් අපි ආවා. ඔඩිෂන්ස් වලින් අපි සිලෙක්ට් වුණා ෆස්ට් රවුන්ඩ්ස් වලට. ෆස්ට් රවුන්ඩ් එකේදී ඒක කොහොම කියන්න දන්නේ නැහැ. බට් අපි කැපුණා. IDS තමයි ලකුණු 5ක වෙනසකින් අද දවසේදී තරඟයෙන් ඉවත් වෙන්නේ. ඉතින් කැපිලා අපිට ආයි chance එකක් හම්බුණා සෙකන්ඩ් රවුන්ඩ් එකේ ඉඳලා දිගටම කන්ටිනියු කරන්න. ඉතින් සෙකන්ඩ් රවුන්ඩ් තර්ඩ් රවුන්ඩ් ඉඳලා දිගටම සෙමි ෆයිනල්ස් එනකන් අපි ආවා. සෙමි ෆයිනල්ස් වලින් ෆයිනල්ස් වලටත් ආවා. ඉතින් ලකියස්ම ක්‍රූ එක අපි ඩාන්ස් ස්ටාර් ප්ලැට්ෆෝම් එකේ තීම්ස් වලින්ම ගත්තාම මම පර්සනලි එන්ජොයි කරේ ෆයිනල් එක. ඉතින් පර්සනලි අපි හිප් හොප්ම පියෝ හිප් හොප්ම ගෙනාව එතනට. ඉතින් ඊට කලින් සෙමි ෆයිනල් ඇක්ට් එකත් මම එන්ජොයි කරා. මොකද මම ජොයින් උනේ සෙමි ෆයිනල්ස් ඇන් ෆයිනල්ස් එකේ. බට් මගේ ටීම් එක ඊට කලින් ඉඳලා ගොඩක් ඇක්ට්ස් වලට ටේක් පාර්ට් කරා. ඉතින් ඒ අතරින් මං ආස අපි කැපිලා ඇතුළට එද්දී කරපු ලොකින් අයිටම් එකට තමයි මම වැඩි හරියක් මාස. ට්‍රිප් හොප් ගත්තාම මුලින්ම කියද්දි මම දැනගත්ත අනිවාර්ය වෙනසක් වෙන්න යනවා. මොකද හේතුව අපි ඩාන්සර්ස්ලා හැටියටම අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අනිත් රටවල් වල තියෙන මියුසික් ට්‍රැක්ස්. බට් මේක මම හිතුවා හොඳ ඔපචුනිටි එකක් අපිට ඩාන්සින් හිප් හොප් කියන දේ අපිට ප්ලැට්ෆෝම් ෂෝකේස් කරන්න. මොකද Instagram සාමාන්‍ය YouTube ඕන ප්ලැට්ෆෝම් එකක දැම්මාම කොපිරයිට් ඉෂුස් එනවා. බට් මේක සිරසෙන් අපිට දීලා තියෙන ඔපචුනිටි එක. ඉතින් ස්ට්‍රීට් පොප් කියන වර්ෂන් එකට නටන්න අපි ෆස්ට් ටයිමර්ස්ලා හැටියට මාර ලකි. මොකද හේතුව දැන් අපිට අපේ පබ්ලිසිටි එකත් ප්ලස් අපේ අයිඩෙන්ටිටි එකත් ප්ලස් ස්ට්‍රීට් පොප් එකත් එක්කම හිප් හොප් ගෙනියන්න පුළුවන් අපේ මේ ඉන්න අප්කමින් ජෙනරේෂන් එකට. අපිට හම්බෙච්ච ග්‍රෝත් එක තමයි මම පර්සනලි ගොඩක් වෙලාවට මං අපේ ක්ලාස් එක ගොඩක් හයිප් කරන්නේ නැහැ. මීඩියා වලින් ඒ කියන්නේ සෝෂල් මීඩියා throughවත් ගොඩක් පුෂ් කරන්නේ නැහැ. බට් මේකෙන් මම පර්සනලි ගත්තේ පබ්ලිසිටි එක. පබ්ලිසිටි එක IDS ටීම් එක කියන්නේ හිප් හොප් ක්‍රූ එකක්. and අවුරුදු ගානටම අපි තමයි හිප් හොප් ක්‍රූ එකකට ගොඩාක්ම හිප් හොප් වලට ෆෝකස් කරලා ගෙනාවේ. ඉතින් මම හිතනවා අපිට ඒක ගොඩක් සපෝට් එකක් වුණා අපේ ස්ටයිල් එක ප්ලස් අපේ දේ ඉස්සරහට ගෙනියන්න. එක්ස්පීරියන්ස් ගැන කියනවා නම් මගේ ටීම් එකේ ඉන්න ගොඩක් අයට කීප දෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හැරෙන්න ගොඩක් අයට එක්ස්පීරියන්ස් තිබ්බේ නැහැ කොහොමද ස්ටේජ් එක පර්ෆෝම් කරන්නේ. එතකොට ඒ ස්ටේජ් ලයිටින්ග්ස් ඒ අදාළ ලයින්ස් ෆෝමේෂන්ස් වලට මාරු වෙන්නේ කොහොමද කරන්න දේ ගොඩක් වෙලාවට තිබ්බේ නැහැ. ඩාන්ස් කරලා තිබ්බා කොම්පිටිෂන්ස් වලට. බත් මේ වගේ ලොකු ප්ලැට්ෆෝම් එකක ප්ලස් TV ඒක පර්ෆෝම් කරන විදිය මේවා කරන ප්ලස් මට පර්සනලි මේ වගේ එක්ස්පීරියන්ස් නැති ක්‍රූ එකක් එකපාරකට එක්ස්පීරියන්ස් ක්‍රූ එකක් හැටියට ට්‍රේනින් කරන්න ලොකු ටාස්ක් එකක් තිබ්බා. ඉතින් අපේ ස්ටුඩියෝස් වල තියෙන ස්පේස් රේන්ජ් එකයි මේ ස්ටුඩියෝ එකේ තියෙන ස්ටේජ් ස්පේස් රේන්ජ් එකයි මැච් කරගෙන ඒ අවුට්පුට් එක ගන්න ලොකු ටාස්ක් එකක්. ඉතින් මම හිතනවා ඒ ටාස්ක් එක අපි ලොකු එක්ස්පීරියන්ස් එකක් කරගත්ත කියලා මගේ කණ්ඩායම ඇතුළේ. ෆියුචර් ජෙනරේෂන් එකට මගේ ඇඩ්වයිස් එක ඔරිජිනල් දේ ගෙන ගන්න. what is original and plus education is a must. අනිවාර්යෙන් එඩියුකේට් වෙන්න මොනවද කරන්න යන්නේ මොකටද යන්නේ ඇයි මේ ක්ලාස් එක තෝරගන්නේ ඇයි මේ කට්ටිය තෝරගන්නේ මෙතනින් ඔයාගේ ජර්නි එක කොතනද තියෙන්නේ කියන එකයි හැමතිස්සෙම මගේ ටාගට් එක IDS ටාගට් එක always international. ෆ්ලෝ ඩාන්සින් ක්‍රූ අපි සිරිස ඩාන්ස් ස්ටාර් දාන්න හිතුවේ ඇත්තටම 2015 කරපු සීසන් එකේ මම එනවා සිරිස ඩාන්ස් ස්ටාර් නටන්න තරඟට ඉදිරිපත් වෙන්න. ඉතින් එවෙලෙද්දී මම සෙකන්ඩ් ඔඩිෂන් එකෙන්ම කැපෙනවා. එතකොට මම තිස්සමහාරාමේ ඉන්නේ. එතකොට මට දැනුමක් තිබුණේ නැහැ. කොහොමද ඩාන්සින් කරන්නේ ඒ දේවල් මුකුත් තේරුමක් තිබුණේ නැහැ. ඉතින් මම මේ පාර සීසන් එකේ වෙනකොට මම ඉගෙන ගත්ත ගොඩක් දේවල්. හොඳ ඩාන්සර් කෙනෙක් වෙන්න කොහොමද? හොඳ ටීචර් කෙනෙක් වෙන්න කොහොමද? හොඳ කොරියෝග්‍රාෆර් කෙනෙක් වෙන්න කොහොමද කියලා ඉතින් මම මේ දේවල් ඉගෙන ගත්තා. හොඳ ඩාන්සර් කෙනෙක් වුණා. හොඳ කොරියෝග්‍රාෆර් කෙනෙක් වුණා. හොඳ ටීචර් කෙනෙක් වුණා. ඉතින් ඒ ඉන්ස්පයර් එකත් එක්කම ඒ කියන්නේ මොටිවේෂන් එකත් එක්කම මම ඉන්නකොට මම දැක්ක ටීවී එකේ ඇඩ් එක යනවා සිරිස ඩාන්ස් ස්ටාර් එක. ඉතින් මම හිතුනා මේක හොඳ ඔපචුනිටි එකක්. 2015 දී මට කරගන්න බැරි වුණු දේ 2025 දී කරගන්න පුළුවන්.
මගේ කරුවෙකුත් එක්ක. ඉතින් මම එහෙම විතර තමයි දැන් මේ එක්තරම් එක්ස්පීරියන්ස් එකක් ගන්න බලාගෙන තමයි දැම්මේ. හැබැයි පස්සේ තේරුණා මට හොඳට මේකේ perform කරන්න පුළුවන් අපිට හොඳ දෙයක් අපේ දක්ෂතාවල් පෙන්වන්න පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි සිරිස ඩාන්ස් ස්ටාර් දැම්මේ. ඔඩිෂන් දෙකකින් පස්සේ තමයි අපි ස්ටේජ් එකේ perform කරන්න අපිට හම්බුනේ. ඉතින් පළවෙනි රවුන්ඩ් එකෙන්ම අපේ කට්ටිය දක්ෂතාවල් පෙන්නුවා. ඉතින් සිරිස ඩාන්ස් ස්ටාර් මේ සීසන් එක පටන් ගත්තේ අපේ ඩාන්ස් එකකින්. ඉතින් ප්‍රවුඩ් ඇත්තටම කියන්නේ ෆයිනල් එකටත් අපි ටීම් 6ට ඇතුළත් වෙන්න හම්බුනේ ගැන. ඉතින් ඇත්තටම ටීම්ස් දුන්න එක ගොඩක් වටිනවා. එතකොට අපි කියන්නේ අපි මොටිවේෂන් වෙනවා සහ අපි දේවල් හොයනවා තව ඉගෙන ගන්න පෙළඹෙනවා. ඉතින් දැනුම වගේම හැම දෙයක්ම හොයලා ඒ දේවල් ඉතින් හොඳට කරගන්න පුළුවන් වුණා. ලංකා හිප් හොප් ඩාන්සර්ස්ලා ගොඩාරියක් ඉන්නවා දැනුම සහ හොඳට දක්ෂතා තියෙන ළමයි. ඉතින් ඒකට ඔපචුනිටි එකක් තිබුණේ නැහැ මාධ්‍ය ජාලයක් තුලදී හිප් හොප් වලට විතරක් තැනක්. කියන්නේ හිප් හොප් කියන රස්තිය අධිකාරයෙන්ගේ දෙයක් එහෙම තමයි තිබුණේ. ඉතින් තැනක් තිබුණේ නැහැ. ඉතින් සිරිස තමයි ඒ තැන හදලා දුන්නේ. ඉතින් මම හිතනවා මේක ලොකු ඔපචුනිටි එකක් ඉදිරි අනාගතයේ ඉන්න ස්ටුඩන්ට්ස්ලට සහ දැන් වර්තමානයේ මේ ඉන්න ටීචර්ස්ලට, කොරියෝග්‍රාෆර්ස්ලට, ඩාන්සර්ස්ලට හොඳ ඔපචුනිටි එකක් තමයි මේ සිරිස හදලා දුන්නේ. ඉතින් මම දකිනවා ලොකු වෙනසක් වේ හිප් හොප් ඩාන්සින් මේ අවුරුද්දේ ඉඳලා ලබන අවුරුද්දේ ඉඳලා දැන් ශ්‍රී පොප් එක කියලා තියෙනවා ලබන අවුරුද්දේ. ඉතින් මම හිතනවා ලොකු වෙනසක් ලංකාවේ හිප් හොප් පැත්තෙන් අපේ දේත් අරගෙන ලොකු වෙනසක් කරන්න පුළුවන් අපිට හැකියාවක් හම්බෙයි කියලා සිරසත් එක්ක. ඇත්තටම ශ්‍රී පොප් කියලා කිව්වට පස්සේ මේක කියන්නේ ඩාන්සින් ස්ටයිල් එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් K pop කියලා ගත්තොත් කොරියන් පොපියුලර් කියලානේ තියෙන්නේ. එතකොට කොරියන් සින්දු වලට කරන හිප් හොප් ස්ටෙප් දාලා එයාලගේ කොරියන් අනන්‍යතාවයක් එකතු කරලා කොරියන් සින්දු වලට කරන ඩාන්සින් තමයි K pop කියලා කියන්නේ. එතකොට මම හිතන විදිහට ලංකාවෙනුත් K-pop වගේ ඉස්සරහට යන්න පුළුවන් ශ්‍රී පොප් හරහා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් සින්දු වලට හිප් හොප් මික්ස් කරලා අපේ දේත් අපේ කලාවත් එකතු කරලා මික්ස් කරලා ඉවරලා අලුත් දෙයක් ලෝකෙට හඳුන්වා දෙන්න පුළුවන් වෙයි K-pop වගේම. ඉතින් මෙතනින් ඉස්සරහට කන්ටිනියු කරගෙන යන එක අපි අතේ තමයි තියෙන්නේ. ඉතින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැනුම, කුසලතා, ආකල්ප ඒ දේවල් හැම දෙයක් ඉගෙන ගත්තා. ඉතින් රවුන්ඩ් එකෙන් රවුන්ඩ් එකට වෙනස් වුණා ස්ටයිල්ස්. එතකොට ඒවට අපි දැනුම හෙව්වා. එතකොට ක්‍රියේටිවිටි එක අපේ වර්ධනය වුණා. ඉතින් කම්පිටිෂන් කරන අනිත් අයත් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද ප්‍රොඩක්ෂන් එකක වැඩ කරන්නේ, කොහොමද වෘත්තීයමය මට්ටමින් කරනවා නම් මේ දේ හරියට කරන්නේ කියන දේවල් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා මේ ඩාන්ස් ස්ටාර් හරහා. මම හිතනවා පළවෙනිටම ස්ටේජ් එකකට ගිහිල්ලා නටපු ඩාන්සර් කෙනෙක්ටත් මේක මාර එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති. තමන්ගේ ඩාන්සින් ලයිෆ් එකේ තැනකට යන්න ඕන නම් මේක ලොකු එක්ස්පීරියන්ස් එකක්. මොකද ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා මෙතන ෆ්ලෝ ඩාන්සින් ක්‍රූ එකේ පළවෙනිම ඩාන්සින් කම්පිටිෂන් එක. ඉතින් අපි එක්ස්පීරියන්ස් එකක් කරන්න කියලා තමයි දැන් මේ. ඒත් මට තේරුණා මෙයාලත් එක්ක ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා. එතකොට එහෙම මම හොඳට මෙයාලා ප්‍රැක්ටිස් කරෙව්වා. මෙයාලගේ විනය, ඩාන්සින් හැම දෙයක්ම හැම පැත්තෙම අතින් හැදුවා. දැන් එයාලා මං හිතන්නේ හොඳ තැනක ඉන්නවා. ෆයිනල් ආවම කියන්නේ ඉතින් හොඳ තැනක ඉන්න ඕනේ. ඉතින් දැන් අවස්ථාවන් තියෙනවා සිරස හරහා. ඉතින් මම හිතනවා ෆ්ලෝ ඩාන්සින් ක්‍රූ අපිත් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්න පුළුවන්. අපිත් ඉස්සරහට වැඩ කරගෙන යනවා. ලොකු දෙයක් කරගන්න පුළුවන් ඉස්සරහට හිප් හොප් ඩාන්සින් සහ ඩාන්සින් ඉන්ඩස්ට්‍රිය වෙනුවෙන්. එතනකෝ ඩාන්ස් ස්ටාර් කියන්නේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. අපි මම පොඩි කාලේ ඉඳන් තමයි ඩාන්සින් ස්ටාර් බලලා තියෙන්නේ. සර් කිව්වා මට මෙහෙම ඩාන්ස් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකයි පටන් ගන්නවා ලොකු කාලයකට පස්සේ කියලා. ඒතකොට තමයි කට්ටියත් එක්ක කතා වෙලා ටීම් එකේ කට්ටිය ටික එකතු කරගෙන ඩාන්ස් ස්ටාර් ඇප්ලයි කරන්න හිතුණා. ඉතින් ඩාන්ස් ස්ටාර් එකේ හිප් හොප් ඩාන්සර්ස්ලා ගොඩ ලොකු මේ ඔපචුනිටි එකක් දුන්නානේ. ඒකෙන් ඇත්තටම හැම හිප් හොප් ඩාන්සර් කෙනෙක්ටම ගොඩක් වටිනවා. මොකද හිප් හොප් කම්පිටිෂන් සාමාන්‍ය ලංකාවේ මම දැකලා නැහැ. කොහෙවත් තියෙනවා කිසිම ටීවී channel එකකින් මොකකින්වත් තියෙනවා මම දැකලා නැහැ. හැබැයි සිරසෙන් හිප් හොප් ඩාන්සර්ස්ලා දුන්න මේ වැලියු එක ඇත්තටම ගොඩක් වටිනවා. හිප් හොප් වේරියේෂන් ඉගෙන ගත්තා ඇත්තටම අපේ සිතුම් ලක්ෂණ මගේ සර් එයාගෙන් තමයි මම වේරියේෂන් හැම එකක්ම ඉගෙන ගත්තේ. එයාත් කම්පිටිෂන් එකකින් ඇවිල්ලා වින් කළා. එහෙම කෙනෙක්. ඉතින් එයාට ලොකු ටැලන්ට් එකක් තියෙනවා. ලොකු මේ දැනුමක් තියෙනවා. ඉතින් එයාගෙන් තමයි හැමදේම මම ඉගෙන ගත්තේ. එයාලගේ අවුරුදු 3-4ක් මම ඉගෙනගෙන තමයි ගොඩාක් ලොකු දෙයක් ඉගෙන ගත්තේ. හිප් හොප් කියන ෆවුන්ඩේෂන් එක තනිකරම හැදුවේ සර් තමයි. ඉතින් වේරියේෂන් ගැන කියනවා නම් මම දකින්නේ නැහැ ලංකාවේ ඒ තරම් කොරියෝග්‍රැෆි මයින්ඩ් එකක් තියෙන සර් කෙනෙක්. ඇත්තටම අපේ බෙස්ට් කොරියෝග්‍රැෆි තිබ්බේ ඉන්දියන් හිප් හොප් එකේ. ඒ ටීම් එක ඇතුළේ තමයි අපි වැඩිම ලකුණුත් ගත්තේ. ලකුණු 350ක ටාගට් එකකට ගියා අපි එදා. ඉන්දියාවේ ගිහින් බලුවා වගේ කියලා කමෙන්ට්ස් ආවා. ඉතින් ඇත්තටම සතුටුයි ඒ වගේ කමෙන්ට්ස් ලැබෙද්දි. ඉතින් එදා තමයි අපේ බෙස්ට් පර්ෆෝමන්ස් එක දුන්නේ කියලා මම හිතනවා. ඇත්තටම අපි ටීම් එකට එද්දි ටීම් එකේ ගොඩක් කට්ටිය ක්ලාස් එකේ හිටපු ළමයි. එතකොට ක්ලාස් එකට අලුතෙන් ආපු ළමයි ඒ වගේ අය හිටියේ. ගොඩක් ළමයි ක්ලාස් එකේ හිටියටත් වඩා මේකේ ප්‍රැක්ටිස් උත් එක්ක ඒ කියන්නේ
කම්පිටිෂන් එකේ තියෙන ටයිට් එකත් එක්ක ගොඩාක් ඉම්ප්‍රූව් වුණා. මම දකින විදිහට CS Dance Star කියන්නේ ඇත්තම ගොඩාක් ලොකු ටයිට් කම්පිටිෂන් එකක්. ඉතින් මං හිතනවා CS Dance Star ඉඳලා SLE රයිතම අපි ගොඩාක් ඉම්ප්‍රූව් වුණා. ඇත්තටම අපි හිප් හොප් ඩාන්සර්ස්ලා එතකොට ලංකාවේ සින්දුවකට ඩාන්ස් කරනවා කියන එක නේ අමුතුම අත්දැකීමක් වගේ දෙයක් වුණා. හැබැයි ඒක අපි සතුටින් බාරගත්තා වගේම මේක අමුතු දෙයක් වුණා අපිට. ඒක ඇත්තටම අලුත් දෙයක්. සිරසින් මේ ශ්‍රී පොප් හඳුන්වා දුන්න එක මං හිතනවා ඇත්තටම ගොඩාක් හොඳ දෙයක්. මොකද ඒක අපේ දෙයක්. ඒක ලංකාවේ දෙයක්. ඉතින් ඩාන්සර්ස්ලා වශයෙන් අපි සතුටුයි. අපේ දෙයක් ලංකාවේ ඇතුළේ ගෙනියන්න පුළුවන් වෙන එක අපිට ගොඩක් සතුටුයි. ඉතින් CSට thank you කරනවා ශ්‍රී පොප් කියන එක දුන්නලා දුන්නට. ෆස්ට් රවුන්ඩ් එකට එද්දිම හිතන් ආවේ අපි මේක වින් කරනවා කියලා. හැබැයි ෆයිනල් ස්ටේජ් එකට වෙනකන් ආවා. අපි ෆයිනල් 4 වෙනකන් ආවා. ඉතින් ඇත්තටම සතුටුයි. ඩාන්ස් ස්ටාර්ගේ මම හිතනවා ලොකු එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. මොකද ඩාන්සර්ස්ලත් එක්ක එකට ගනුදෙනු කරන්න ලැබුණා. ගොඩාක් ලොකු ඩාන්සර්ස් හම්බුණා. දන්නේ නැති ඩාන්සර්ස්ලා ගොඩක් හම්බුණා. ඉතින් ඒගොල්ලන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම ජජ් බෝඩ් එකෙන් ලැබුණු කමෙන්ට්ස් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම අපේ කන්ටෙස්ටන්ට් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තම ඩාන්ස් ස්ටාර් කියන්නේ එක්ස්පීරියන්ස් ගොන්නක්. ඒකෙන් මං හිතනවා අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. SLE රයිටම් ටීම් එක ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ටීම් එකේ ඩිසිප්ලින් එකේ ඉඳන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා CS ඩාන්ස් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකට ආවට පස්සේ. ඉතින් මම හිතනවා ඩාන්ස් ස්ටාර් කියන්නේ එක්ස්පීරියන්ස් ගොන්නක් කියලා. ටාගට් එක මෙතනින් නවතින්න නැතුව ඉන්ටර්නැෂනල් එකෙන් ගිහිල්ලා ඉස්සරහ ජෙනරේෂන් එකට අලුත් දෙයක් දීලා ලංකාවේ ඩාන්සින් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන එක මම හිතනවා ලංකාවේ හොඳ වැඩක් ඉස්සරහට අපිට දෙන්න පුළුවන් වෙයි කියලා SL රයිදම් ටීම් එක අපිට. Sirasa Dancing Star, Journey of the Finalists. Sirasa Dancing Star, Journey of the Finalists. ෆස්ට් රවුන්ඩ් ඇවිල්ලා අපි නටපු එකට අපිට හම්බුනේ ලකුණු 180යි. එතකොට ගොඩාක් ඩවුන් වුණා. මොකද ඒ ඇක්ට් එක ඇත්තටම දැන් බැලුවොත් අපිටත් මදි. ඒක දවස් දෙකකින් විතර හදපු ඇක්ට් එකක්. එච්චර මේවා කරේ නැහැ. හැබැයි එතනින් පස්සේ ඇත්තටම කිව්වොත් එimhe ගේමට බැස්සා. ලොකු ෆෝමේෂන්ස් වලට ගියා, වේරියේෂන්ස් වලට ටීම් එකට අනුව අපි ගොඩක් ඇඩ්වාන්ස් කොරියෝග්‍රාෆීස් වලට යන්න try කරා. ඉතින් එහෙම කොහොමරි හැමතිස්සෙම growth එකක් තමයි තිබ්බේ. අපි ලකුණු අඩු වෙලා වැඩි වෙලා එහෙම ලොකු වෙනසක් තිබ්බේ නැහැ. හැමතිස්සෙම growth එකක් එක්ක තමයි ආවේ. කොහොමරි අන්තිම වෙනකොට full marks උත් අරගෙන semi final එකෙනුත් ආවා. ඒ වගේම final එකත් win කරා. Sirasa Dancing Star Kerala පර්සනලි මගේ ෆේවරිට්ම රවුන්ඩ් එක K-pop. මොකද ඒකේ කොරියෝග්‍රාෆි එක මට ඔටෝමැටිකලි හැදුනේ. ඒ තරම් ආසාවෙන් ඒ තරම් අර උනන්දුවෙන් තමයි ඒ ඇක්ට් එක හැදුනේ. දෙවෙනි ඇක්ට් එක අපේ සෙමි ෆයිනල් ඇක්ට් එක ට්‍රැඩිෂනල් හිප් හොප් ටීම් එක. ඒ ටීම් එකේ මම හිතනවා මට කියන්න දෙයක් නැහැ. මොකද අපි ෆුල් මාක්ස්ම ගත්තා. ඒ තරම් ලස්සනට අපේ ටැලන්ට් එක පේන විදිහට ඒ කොරියෝග්‍රාෆි එක ආවා. මේ ක්‍රවුන් එක නැත්නම් අපේ කිරුල්ල වින් කරපු එකේ මම ලොකුවම වැඩිපුරම සතුටු වෙන දේ තමයි මම මේක වින් කරේ ශ්‍රී පොප් ටීම් එකට නටලා කියන එක. මොකද අපි නැටුවේ අපේ දේට. මේ 6-8 බීට් එක නැත්තම් ලංකාවේ සින්දු අපේ භාෂාවට නටද්දි වෙනම දෙයක් තේරුනේ අපේ කමත් එක්ක නටනකොට හරිම අමුතු හරි ප්‍රවුඩ් හැඟීමක් තිබ්බා. ඉතින් ශ්‍රී පොප් කියන ටීම් එක මම හිතන්නේ අපෙන් තමයි පටන් ගත්තේ. ඒ හින්දා ඒක ගැනත් මම ගොඩාක් සතුටු වෙනවා. මොකද දැන් අපෙන් තමයි මේ ශ්‍රී පොප් කියන එක ලංකාවට යන්නේ. ඉතින් මෙතනින් හරිය අනිවාර්යෙන් ශ්‍රී පොප් එක වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න බලාගෙන ඉන්නවා. ෆස්ට් රවුන්ඩ් එකෙන් පටන් ගත්තේ ගමනේ අපිට මට මුලින්ම ඕන වෙලා තිබ්බේ මගේ ටීම් එක ඉම්ප්‍රූව් කරගන්න. එහෙම නැත්නම් නමක් හදාගන්න. හැබැයි ටීම් එකේ ඩෙඩිකේෂන් එක හින්දා අපි 4th රවුන්ඩ් වගේ එනකොට මට තේරුණා මට හම්බෙලා ඉන්න ළමයි ටික හරිම ටැලන්ටඩ්, හරිම ඩෙඩිකේෂන් එකක් උනන්දුවක් තියෙන සෙට් එකක් කියලා. ඉතින් අර තිබ්බ අරමුණ තව චුට්ටක් වැඩි වුණා. මට අනිවාර්යෙන් ෆයිනල් ස්ටේජ් ඉන්නවයි කියන එක කරන්න ඕන නෑ. මොකද මමත් මේ වෙනකොට රියැලිටි ෂෝස් වල නටලා තිනවා. හැබැයි තාම ෆයිනල් ස්ටේජ් එකට නටපු නැති එක්කෙනෙක්. ඉතින් මටත් උමනාව තිබ්බා අනිවාර්යෙන් ෆයිනල් ස්ටේජ් යන්න ඕනේ කියන එක. ළමයින්ගෙන් මාර සපෝට් එකක් තිබ්බා. මොකද මම පොඩ්ඩක් කේන්ති යනවා මට කොරියෝග්‍රාෆි කරද්දි. හැබැයි ඒ හැම වතාවකම කියලා තිනවා සර් අපි වට ආදරෙයි. සර් වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා. අනිවාර්යෙන් ෆයිනල් ස්ටේජ් යන්න ඕනේ. ඒ නිසා සර් කියන ඕන දෙයක් අපි කරගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ අරමුණත් එක්ක තමයි බිල්ඩ් අප් වුනේ. ඉතින් අනිවාර්යෙන් කොහොමත් ශ්‍රී පොප් වගේ ටීම් එකේ යනකොට මම හිතාගෙන හිටියේ මට අනිවාර්යෙන් ෆයිනල් ස්ටේජ් මේ ළමයි 12ත් එක්ක ඉන්න ඕනේ කියන එක තමයි මම වැඩ කරේ. ඉතින් අර ඒ තිබ්බ මයින්ඩ් සෙට් එකත් එක්ක අමුතු ක්‍රියේටිව් කොරියෝග්‍රාෆිස් මගේ ඔළුවට ආවා. ඒකත් එක්ක තමයි මම හිතන්නේ ප්ලස් මාර්ක් එක ආවේ අපි ඉස්සරහට එන්න. මේ තමයි ඩාන්ස් ලෙවල් පටන් ගන්න. මම හිතන්නේ අපි දැන් තමයි කාර්යයට බහින්නේ. අනිවාර්යෙන් ලස්සන ගොඩක් දේවල් ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටේජ් වලට යන්න පුළුවන් කන්සෙප්ට් එක මම මගේ ළමයි ටිකත් එක්ක එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් කියන්න තියෙන්නේ මේ කිරුළ දිනා ගන්න මට පුළුවන් වුණේ මේ ආදරණීය ප්‍රේක්ෂකයෝ හින්දා. නැත්නම් මේ
මේ අපි පිටිපස්සෙන් ඉන සපෝට් එක නිසා ඒ හැමෝටම thank you so much. ඒ වගේම අනිවාර්යෙන් සිරසත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද මේ වගේ opportunities ගේන්නේ සිරසෙන් විතරයි. කම්පිටිෂන්ස් තිබිලා තියෙනවා හිපොප් ඩාන්සර්ස්ට දන්න විදියට හිපොප් ඩාන්සින් විතරක් මේන් වෙච්ච එකකට තිබ්බේ සිරස ඩාන්සිස්තා විතරයි. අපේ ටීම් එකේ ඉන්නවා ගොඩක් ස්ටයිල්ස් වෙන වෙනම කරන කට්ටිය. දැන් මම බ්‍රේකින් එතකොට එක එක ස්ටයිල්ස් කරන කට්ටිය ඉන්නවා. හරිද? ඉතින් එතකොට ඒවත් එක්ක අපි නොලෙජ් ෂෙයා කරගෙන තමයි ගොඩක් වෙලාවට අපි මේ ගමන මුලින්ම කියන්න ඕනේ මේ රවුන්ඩ්ස් දෙකක් ආවනම් ඇති කියලා හිතලා තමයි මේ දැම්මේ. සිරස ඩාන්සිස්තා කියලා දැම්මේ. ප්‍රශ්නාවා බාධකාවා අනන්තවත් බාධකනං ඇවිල්ල තියෙනවා. ඉතින් ඒවත් ඉවසගෙන කෝමාරි කට්ටියවත් එකට තියාගෙන මේ ගමනාවා. ඉතින් ගොඩක් සතුටුයි. මොකද හේතුව මේක තමයි ෆස්ට් ටයිම් බ්‍රේකින් ක්‍රූවක් ෆයිනල් ආපු වතාව. ශ්‍රීපොප් කියන ඒ ඩාන්සින් ස්ටයිල් එක ලංකාවේ දේ එකතු වෙලා ඒ හැදිච්ච එක ඉතින් අපිට ෆුල් මාක්ස් උත් හම්බුණා ඒකේ. ඉතින් ඒක මාර වටිනවා. ලංකාවේ නිව් ජෙනරේෂන් එකට ලංකාවේ දෙයක් ඉස්සරහට අරන් යන්න ඉන්ටර්නැෂනල් එකට අරන් යන්න ඉතින් සෑහෙන්න වටිනවා. ඉතින් ඒක ශ්‍රීපොප් කන්සෙප්ට් එක අපි සෑහෙන්න එන්ජොයි කරා. ගොඩක් වෙලාවට අපි ෆස්ට් රවුන්ඩ් ගියේ රවුන්ඩ්ස් උත් එක්ක අපි සිම්පල් ගියේ ෆස්ට් රවුන්ඩ්ස්. හැබැයි අන්තිම වෙද්දී ෆුල් හાર્ඩ් දේවල් කරන්න try කරා. ඒකෙන් සාර්ථකත්වයක්ත් ලැබුවා. ෆයිනල් ආපු ගමනේ ඉතින් ලොකු ග්‍රෝත් එකක් තියෙනවා. සෙමි ෆයිනල් ඇක්ට් එකේදී දුෂාන් ෆස්ට් ටයිම් නැගිට්ටේ ඇක්ට් එක ඉවර වෙලා. ඉතින් ඒක තමයි අමතක නොවෙන ජජ් රියැක්ෂන් එක. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම පෞද්ගලිකව කොරියෝග්‍රාෆර් කෙනෙක් විදියට ඒ කියන්නේ සම්පූර්ණ මේන් කොරියෝග්‍රැෆි එක මගේ අතට අරන් කරපු ෆස්ට් ටයිම් මේක. ඉතින් ඒකේ ෆයිනල් එන්න හම්බෙච්ච එකත් ඇත්තටම සතුටුයි. සෑහෙන එක්ස්පීරියන්ස් ගත්තා. කොහොමද කොරියෝග්‍රැෆි එකක් කරගෙන යන්නේ, කොහොමද ඒක බැලන්ස් කරන්නේ, සමහර ස්ටෙප්ස් එක සමහර මූව්ස් ගේදී කොහොමද ගේන්න ඕනේ බැලන්ස් කරලා. ඉතින් ඒ වගේ ගොඩක් එක්ස්පීරියන්ස් ගත්තා. ඉතින් මේක ලොකුම එක්ස්පීරියන්ස් එකක් හම්බෙච්ච ස්ටේජ් එක තමයි සිරස ඩාන්සිස්තාගේ. සෙමි ෆයිනල් ඇක්ට් එක තමයි එහෙම අනිවාර්යෙන්ම හිතුනේ. මොකද මමත් ගොඩක් මහන්සි වෙලා කොරියෝග්‍රැෆි එක හැදුවා සෙමි ෆයිනල් එකේ. ඉතින් ඇත්තටම සෙමි ෆයිනල් එකේ නැටුවට පස්සේ අනිවාර්යෙන්ම ෆයිනල් ඉන්නවා කියලා දැනගත්තා. ඉතින් ඒක තමයි මේන්ම ටර්නින් පොයින්ට් එක මේ ස්ටේජ් එකේ. ටීම් එකේ වගේම මගේ මේන්ලි එකක් තමයි බ්‍රේකින් කියන එක ට්‍රෙන්ඩ් එකක් හදන එක. හැබැයි ට්‍රෙන්ඩ් එක හදන්න ඕනේ මොකද ලංකාවේ බ්‍රේකින් කියන දේ තියෙන්නේ හරි පහළ මට්ටමක. බොරු කියන්න ඕනේ. මොකද මමත් ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. ඉතින් ඒක නිසා මම කියන්නේ බ්‍රේකින් මුලින්ම ට්‍රෙන්ඩ් එකක් හදලා හරි දේ ලංකාවේ මිනිස්සුන්ට දීලා මේකේ ට්‍රෙන්ඩ් එකක් හදලා මේකෙන් අලුත් දෙයක් එළියට අරගෙන අපිට ඉන්ටර්නැෂනල් වින්ස් ගේන්න පුළුවන් තැනට හදන්න තමයි ටාගට් එක. සිරස ඩාන්සින් ස්ටාර් අනිවාර්යෙන්ම ඊළඟ පාර මන් නටන්නේ ටීම් යන්නටයි මගේ. ඒක හීනයක්. ඇත්තටම සිරස ඩාන්සින් ස්ටාර් එකෙන් සෑහෙන්න යාළුවෝ හම්බුණා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේන්ලි කියන්න ඕනේ ගොඩක් බොන්ඩ් එකක් ඇති වුණා අපි හැමෝම ඇතුලේ. ඉතින් සිරස ඩාන්සින් ස්ටාර් කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්ත ස්ටේජ් එකක්. Sirasa Dancing Star, Journey of the Finalists. Sirasa Dancing Star, Journey of the Finalists. ඩාන්සින් ස්ටාර් ඇප්ලයි කරන්න රීසන් එකන්නේ එකක් කියලා නෑ. අපි කොහොමත් ඩාන්ස් කරන්න ආසයිනේ. මේ ඩාන්සින් ස්ටාර් වල දින්න ඔක්කොම මං හිතන්නේ ආසයි. අපිත් ඒ වගේ මාර ආසාවක් තිබ්බ ඩාන්ස් කරන්න. කම්පිටිෂන් එක නටනවා කියන්නේ අනිවාර්යෙන් ඒ කම්පිටිෂන් එකට වෙනම ප්‍රයොරිටි දෙන්න ඕනේ. අපිට ඒ ආසාව ඒ උනන්දුව තිබුණා. අර නිකන් ඩාන්ස් කරන්නම හැදිච්ච උණක් වගේ. අපේ හිටියා බොයිස්ලා හිටියා ගර්ල්ස්ලා හිටියා දෙගොල්ලොම ඉන්න අපේ ටීම් එකේ. ඉතින් අපි හැමෝම කතා වෙලා අපි සර්ත් එක්කත් කතා කරලා අපි හිතුවා මේකට එමු. වින් කරේ නැතත් කම්පිටිෂන් එකකට එනවා කියන අපේ ලෙවල් එක ඉබේම අප් වෙනවා. අපි ඩාන්ස් කරද්දී ප්‍රැක්ටිස් කරද්දී කට්ටිය එකට අපේ නීට්නස් වැඩි වෙනවා. අර ඒ ගැන හිතලා අපි හිතුවා ඉතින් එනවා කියලා. අපි කරපු හොඳම තීම් එක තමයි K-pop. K-pop තීම් එකේ අපිට ලකුණු 350ක් හම්බුණා. අපි ගත්ත හොඳම මාක්ස් අපි ෆස්ට් ටයිම් 350 ගත්තේ. ඉතින් අපිට ඒක හරි සතුටුයි. අපි ඒකෙන් මාර මොටිවේට් වුණා. මාරම විදියට ඊළඟ ඒවයි ඒ ලකුණු ඒ මාක්ස් ඒ ලෙවල් එකේ කොහොම හරි තියාගෙන කොහොමද මේන්ටේන් කරන්න කියන එක අපිට ඒ රවුන්ඩ් එකෙන් අපි හොඳ නොලෙජ් එකක් ආවා. ලංකාව ගත්ත ගමන් අපිට ඔලුවට යන ට්‍රැඩිෂනල් ඩාන්ස්. උඩ රට පහත රට සබරගමු ඒවා ඉස්සරින්ම සාම්ප්‍රදායිකව තියෙන දේවල්. අපිට ශ්‍රීපොප් තීම් එක දෙද්දිම හරි අමුතු හැපි එකක් එක්ක හරි අමුතු ගැම්මක් ආවා. ඒ කියන්නේ දැන්
ලංකාව කිව්ව ගමන් ට්‍රැඩිෂනල් ඩාන්සිං තියෙනවා. ඉස්සරහට එන්නෙම ට්‍රැඩිෂනල් ඩාන්සිං. උඩරට පහතරට සබරගමු. ඔය තුන චූටි කාලේ ඉඳන් ඉස්සරින්දම්ම එන දෙයක් නේ සාම්ප්‍රදායිකව එන දෙයක්. එතකොට දැන් මේකට ඇඩ් වුණාම ශ්‍රී පොප් කියන එකත් දැන් ලංකාවෙම දෙයක් නේ. අපිට එතකොට ඒක මාර හැපි එකක් තේරුණා. අපේ විදිහට නටන්න පුළුවන්. අපිට එතකොට ඒක අපේ බොඩි ලැන්ග්වේජ් එකෙන් අපිට දෙන්න පුළුවන්. සිංහල සින්දුවක් ගත්තම වුණත් ඒක එක්ස්ප්‍රෙෂන් එක ආයි එනවනේ හිතින්ම ඒක ඔටෝ එනවා. එතකොට ශ්‍රී පොප් දීදුනට පස්සේ අපි තේරුම් ගත්තා සින්දුවක ලිරික්ස් ඉඳන්ම මාර වැදගත්. අපි හිතන්නේ නැති ලිරික්ස් පාව වැදගත් ස්ටෙප් එකක් හදද්දී අපි කොහොමද ඒක එක්ස්ප්‍රෙස් කරන්නේ කොහොමද ඒක මිනිස්සුන්ට දැනෙන විදිහට අපි ඩාන්ස් කරන්න කියන එක ශ්‍රී පොප් එකෙන් මාර විදිහට අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ කොහොමද අපි ඒකට පොප් මික්ස් කරන්නේ? හිප් හොප් මික්ස් කරලා ශ්‍රී පොප් දෙන්නේ කොහොමද? ඒක වෙනම වයිබ් එකක්. මිනිස්සුන්ට ඒක දැනෙන්නම දෙන්න ඕනේ. නැත්තම් ඒකේ වටිනාකම නැත්තම් ඒකේ තියෙන ගතිය ගැම්ම නැති වෙනවා. ඒ නිසා ශ්‍රී පොප් හඳුන්වලා දීප එක ඇත්තටම මාර සතුටුයි. ඕන තැනක ආඩම්බරෙන් කියන්න පුළුවන් අපි ශ්‍රී පොප් ඩාන්ස් කරා කියලා. අපි ආසාවක් තිබුණා ෆයිනල් ඩාන්ස් කරන්න. අපි K-pop එකේ ලකුණු 350ම ගත්තනේ. අන්න ඒ වෙලාවේ ආව අමුතු මොරාල් එකක් අමුතු ගැම්මක්. අපි අනිවාර්යෙන් ෆයිනල් ස්ටේජ් එකේ ඩාන්ස් කරනවාමයි. අපි ඒ තැනට කොහොම හරි එනවා. අද මේ වෙලාවේ ලකුණු 350ක් ගන්න පුළුවන් වුණා කියන්නේ K-pop ඩාන්ස් කරලා වෙනම රටක ස්ටයිල් එකක් වෙනම විදිහේ කල්චර් එකක් තියෙන ඒ වගේ ස්ටයිල් එකක් ඩාන්ස් කරලා අපිට හැම තැනකට එන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන් අපි හිතාගත්තා කොහොම හරි මහන්සි වෙලා කොහොම හරි අපි ටික දෙනා උනන්දු වෙලා ෆයිනල් ස්ටේජ් එකට එනවාමයි. ඉතින් ඒ ආව ගමන ෆයිනල් ස්ටේජ් එකට කොහොම හරි ආවා. ඉතින් හැමෝටම මම කියන්නේ ඩාන්සින් කරන්න ආසාවෙන් ඉන්න ඩාන්සින් කරන හැමෝම මහන්සි වෙන තමන්ගේ ඩ්‍රීම් එක වෙනුවෙන් හිතන්නේවත් නැති තරම් හොඳ දේවල් හම්බ වෙන්න පුළුවන් ඩාන්සින්. ෆස්ට් රවුන්ඩ් එකේ ඉඳන්ම අපිට තමයි ලොකුම අභියෝගය ආවේ. මොකද අපි ට්‍රැඩිෂනල් බේස් වෙච්ච ටීම් එකක්. එතකොට ඩාන්සිනිස්ටා මේ එපිසෝඩ් වල තිබුණේ හිප් හොප් කියන ස්ටයිල් එක. එතකොට අපි ෆස්ට් රවුන්ඩ් සෙකන්ඩ් රවුන්ඩ් දෙකේම අවම ලකුණු අරගෙන තමයි ඉදිරියට ආවේ. ඊට පස්සේ අපිට තීම්ස් හම්බුණා. ඊට පස්සේ K-pop, ශ්‍රී පොප්, ඉන්දියන් හිප් හොප්, ටැමිල් හිප් හොප් ඔය හැම දේත් එක්කම හිප් හොප් කියන දේ ඉගෙනගෙන අමුතු යුනික් එකක් ගේන ගමන් ස්ටේජ් එකට අපි ලස්සන අලුත් දේවල් ටිකක් කරලා තමයි සෙමි ෆයිනල්ස් එකට ආවේ. අපිට ජජස්ලගේ හොඳ මොටිවේෂන් අපිට ලැබුණා. ඒ වගේම ජජස්ලා අපිට ගොඩාක් වෙලාවට ගොඩාක් දුන්නු කමෙන්ට්ස් වලින් තමයි අපි නිර්මාණය වුණේ. ඒතකොට ඒ අතර ගොඩාක් හිතටම වැදිච්ච දේ තමයි දුෂාන් සර් සෙමි ෆයිනල් එකේ කිව්වා අපිට සැලුට් කරනවා ඔයාලා මෙච්චර දුරක් මේ ගමන වගේ ආවා. ඒ කියන්නේ ඔයගලන්ට මම ඒක රෙස්පෙක්ට් කරනවා කියලා. ඔයගලන්ට මං හරි ආසයි සැලුට් එකක් ගහන්න. මොකද ඒක කෙලින්ම ඒ අර හදවතින් එන ආදරය රෙස්පෙක්ට් එකට හරවලා දෙන එක තමයි අපිට දෙන්න පුළුවන් උතුම්ම දේ. ඒක මට ගොඩාක් මගේ අපේ හදවතේ තිබුණා. මොකද සර්ම තමයි අපිව ගොඩාක් මොටිවේට් කරේ. අපිට ලකුණු 10 දීපු අවස්ථාවක් තිබුණා. එදා අපි වැටුණා නම් අද මෙච්චර දුරක් එන්නේ නැහැ. අපි ඒ අඩුපාඩු හදාගෙන තමයි මේ ගමන ආවේ. ඉතින් ඒ නිසා ගොඩාක් සතුටුයි. ඇත්තටම සෙමි ෆයිනල් එකකින් අපි තරගින් ඉවත් වුණාම අපිට ගොඩක් අපේ ටීම් එකේ ළමයි අඬන්න ගත්තා, දෙමව්පියෝ අඬන්න ගත්තා. හැබැයි අපි ඒ වෙලේ මම වැටුනේ නැහැ කොයි වෙලාවකවත්. මම ඒ දරුවන්ට ඔක්කොටම කිව්වේ ඇයි අපිට most popular award එක තියෙනවා. අපි ඒකට තරඟ කරනවා. ඉතින් අපි ඒ නිසා කොහොම හරි ඒ තරඟයට මුහුණ දෙමු කියලා. ඒ වගේම අපිට මාර ප්‍රේක්ෂක ආදරයක් අපි නොදැනුවත්වම අපිට ලැබුණා. පිට පළාත්වලින් සමහර ග්‍රාමීය වශයෙන් ඒ ලොකු තනතුරු දරන පුද්ගලයන් අපිට කතා කරලා අපිට කොහොමද සහාය දක්වන්න කියලා අපෙන් ඇහුවා. ඒ විදිහට විවිධ ආයතන අපිට සපෝට් කරා. එතකොට ඒ දේවල් එක්ක තමයි අපිට most popular කිරුළ යන්න කරා ලං වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඒ සඳහා කැම්පේන් කරා. ඒ වගේම ප්‍රේක්ෂකයන් අතරට ගියා. විවිධ ආයතනවල අපේ ඇක්ට්ස් ඉල්ලුවා. ශ්‍රී පොප් ඇක්ට් එක අපේ බලන්න ආස වෙලා ඒ අය අපේ ශ්‍රී පොප් ඇක්ට්ස් බැලුවා. මේ තරඟයේ හිටපු දියුණුම වෙච්ච ටීම් එකක් ගත්තොත් ඒ මුලම ඉන්නේ අපි. මොකද ඒක ජජස්ලා සහ බලන ප්‍රේක්ෂකය හැමදාම කියනවා සහ මේ ටීම් පවා අපිට කිව්ව දෙයක්. කාදියන්ස් කියන මේ අපේ ටීම් එක ඉස්සරහට අපි ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. අපිට ටුවර්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ටුවර්ස් වලින් පවා අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී පොප් කියන දේ ඉස්සරහට අරන් යන්න.
ඉතින් අපි සාම්ප්‍රදායිකත්වයයි මේ හිපොප් කියන නර්තනයයි දෙකම එකට එකතු කරලා අලුත් නිර්මාණ ගොඩක් ලබන අවුරුද්දේදී ඉදිරිපත් කරන ඒ වගේම අපේ අලුත් ප්‍රසංග මාලාවක් අපි ලබන අවුරුද්දේ ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඒවත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපිත් එක්ක හැම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. නිතරම අප්ඩේට් එකක ඉන්න අපිත් ඔයගොල්ලන්ට අප්ඩේට් කරන්නම්. ඔයාගේ ඩ්‍රීම් එකට යන්න තියෙන ඊළඟ අවුරුද්ද අනිවාර්යෙන්ම ශ්‍රී පොප් අවුරුද්ද. ඒක නිසා හදට සමුගන්න මේ විදිහට ආයමත් ඉතාම ඉක්මනින් හමු වෙයි බලාපොරොත්තු. බොහොමත් ස්තුතියි හැමෝටම. දසන්ත රමෝ. එහෙනම් ජයවා අපි ලස්සන ගමනක් යමු ශ්‍රී පොප් එක. මේ සිරස Dancing Star. Sirasa Dancing Star. Entertainment partner TikTok.